2025 ෆොටෝ එඩිට් කරන්න ෆොටෝෂොප් එකේ ගන්න ඕනද? නෑ. අද අපි කතා කරන්න යන්නේ පහසුවෙන් වගේ ඉක්මනින් ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සුපිරි ඇප්ලිකේෂන් පහක්. එහෙනම් වැඩි කතා නැතුව දැන් බලමු මොනවද මේ ඇප්ලිකේෂන් කියලා. ඔයාලට වීඩියෝ එක අවසාන වෙනකම් බලාගෙන හිටියොත් මේ වීඩියෝ එකේ thumbnail එක හදපු ඇප්ලිකේෂන් එකත් බලා ගන්න පුළුවන්. අද අපි මුලින්ම කතා කරන්න යන ඇප්ලිකේෂන් එක තමයි Lightroom Mobile කියන්නේ. මේක ගැන කතා කරනවා නම් මේක ප්‍රධාන විදිහට සකස් කරලා තියෙන color grading වලට උනාට අද වෙනකොට lens blur වගේ ගොඩක් advanced features මේකට add වෙලා තියෙනවා. lens blur ගැන කෙටියෙන්ම කතා කරනවා නම් lens blur කියන්නේ සාමාන්‍ය DSLR එකකින් ගත්ත ෆොටෝ එකක් වගේ blur එකක් අපිට මේක manual ගන්න පුළුවන් මේ edit එක හරහා. ඒ වගේම color grading වලට ගොඩක් tools මේක බලා ගන්න පුළුවන්. අනිත් විශේෂම වාසිය තමයි මේකේ Lightroom preset අපිට Google එකේ YouTube එකේ ගොඩක් බලා ගන්න පුළුවන්. අපි YouTube එකෙන් වගේ Lightroom preset එකක් ගත්තොත් එහෙම අපිට විනාඩි ගානකින් ගොඩක් ලස්සන edit එකක් අපේ ෆොටෝ එකට apply කර ගන්න පුළුවන්. අද අපි දෙවෙනියට කතා කරන්න යන ෆොටෝ එඩිටින් tools එක තමයි Affinity කියන්නේ. මේක ගැන කතා කරනවා නම් මේක ගොඩක් ළඟ තියාපු tools එකක් වගේම Photoshop replace කරන්න tool එකක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම free software එකක්. මේක රිලීස් වුණේ 2025 දී වගේම මේක හඳුන්වා දුන්නේ Canva ආයතනයෙන්. Photoshop ගැන දැනුම තියෙන කෙනෙක්ට වගේම Photoshop ඉගෙන ගන්න ආස කෙනෙක්ට සම්පූර්ණයෙන් free පාවිච්චි කරන්න පුළුවන් software එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. හොඳයි. අද අපි කතා කරන්න යන තුන්වෙනි application එක තමයි PicsArt කියන්නේ. මේක ගැන කතා කරනවා නම් මේක ගොඩක් සරල ඇප්ලිකේෂන් එකක්. ඒ වගේම ගොඩක් අය දන්න ඇප්ලිකේෂන් එකක් වුණාට මේකෙන් කරන්න පුළුවන් වැඩ නම් සරල නෑ. එකකින් එකකින් බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න වගේම AI ෆීචර්ස් ගොඩක් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ඉෆෙක්ට් වර්ක් බලා ගන්න පුළුවන්. ගොඩක් ප්‍රීසෙට් වර්ක් මේකේ තියෙනවා. ගොඩක් ඉෆෙක්ට් දාලා ප්ලාස් එක එඩිට් කරන්න පුළුවන් ඇප්ලයි එකක් තමයි මේක. ඒ වගේම ගොඩක් ඇප් වල නැති ක්ලෝන් වගේ ෆීචර්ස් පාවිච්චි කරලා ඉමේජ් එකේ වෙනත් තරක තියෙන කොටසක් වෙනත් තරකට රීප්ලේස් කිරීමේ හැකියාවක්ද මේකේ තියෙනවා. ඒ වගේම ගොඩක් සරල ඉමේජ් රෙසොලූෂන් හදාගන්න crop and rotation color grading වගේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි සරල ඇප්ලිකේෂන් එකක් තමයි මේක. ඒ වගේම layer කිහිපයක් තියාගන්න text effect දාලා banner poster වගේ එකක් හදන්න උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අද අපි කතා කරන්නේ හතරවෙනි tools එක තමයි Pixel app කියන්නේ. මේක ගැන කතා කරනවා නම් මේක ගොඩක් සරල වගේම thumbnail banner වගේ design කරන අයට phone එකේම edit කරගන්න පුළුවන් සුපිරිම tools එකක් තමයි මේක. layer ගොඩක් තියාගෙන වැඩ කරන්න 3D font වගේ ගොඩක් effect තියෙන app එකක් තමයි මේක. ඒ වගේම Photoshop එකේ වගේ ගොඩක් සිංගල text effect මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් advanced banner poster වගේ design එකක් පහසුවෙන් කරගන්න පුළුවන් app එකක් තමයි මේක. හරියටම කියනවා නම් Photoshop phone එකට දාපුවා වගේ තමයි මේක පාවිච්චි කරද්දී. අනිත් විශේෂම කාරණේ තමයි මේක ගොඩක් සරල interface එකක් තමයි බලා ගන්න පුළුවන්. අද අපි අවසානට කතා කරන්න tools එක තමයි Canva කියන්නේ. Canva ගැන කතා කරනවා නම් කෙටියෙන්ම කියනවා නම් මෙලොවම දැනුමක් නැති කෙනෙක්ටවත් මේකෙන් පාවිච්චි කරලා වැඩක් කරගන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්නේ? එහෙම කියන්න තියෙන ප්‍රධානම හේතුව තමයි මේක ගොඩක් template බලා ගන්න පුළුවන්. ටෙම්පලේට් කියන්නේ ටෙම්පලේට් එකක් දෙකක් නෙමෙයි. මේක ටෙම්පලේට් ගොඩක් කැටගරි ලක්ෂ ගණනක් ටෙම්පලේට් බලා ගන්න පුළුවන්. ඔයාලට තියෙන ඔයාලට අවශ්‍ය එඩිට් එකට අදාළ කැටගරි එකේ ටෙම්පලේට් එකක් සිලෙක්ට් කරලා ඒකට ඔයාලගේ ෆොටෝ එක ටෙක්ස්ට් එක එඩිට් කරගන්න විතරයි. හරියට මේ වීඩියෝ එකේ thumbnail එක හදලා තියෙනවා වගේ. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකත් ලයික් කරලා අපේ channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝ දාපු ගමන් දැනගන්න bell icon එක click කරන්න. මේ වගේ වීඩියෝ වලට ආස යාළුවෝ ඉන්නවනම් එයාලට share කරන්න අමතක කරන්න එපා.